තියෙන කොතනද තථාගතයන් වහන්සේගේ දේශනාව. මේක කවුරු හරි විකෘති කළොත් ඒ කියන්නේ ලෝකයේ කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම අසාධාරණේ මේ කරන්නේ. ඇයි අපි මෙහෙම දෙයකට ලක් වෙන්නේ? මේ පිළිබඳව තථාගතයන් වහන්සේගේ වචනයෙන්ම විස්තර කළොත් මේක චාමික මහත්තයා අවිචාරවත් බව කියලා අපිට කියන්න පුළුවන්. අපි මේ දකින්න මේ ධර්ම විකෘති, ඉතිහාස විකෘති කියන සිද්ධිය තුලත් පැහැදිලිව පේන්න තිනවා. අපි අහලා තියෙනවානේ කතාවක්. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනේ කියලා. දැන් මේකද වෙන්නේ? කවුරු හරි මම රහත් වුණා, බුදු වුණා කියලා කිව්වහම සාදු කියාගෙන එතනට දුවනවා. එයා මොනවද කියන්නේ? ඒ කියන හැම දෙයකටම සාදු කියනවා. අපේ මේ කවුද වෛද්‍ය අපේ දේශීය වෛද්‍යතුමත් ඉන්නවා. ඉතින් මට කියන්න දෙයක් තියෙනවා. මොකද්ද මේ දැන් සාමාන්‍යයෙන් මේ බටහිර වෛද්‍යවරුත් ඔතන ගොඩක් ඉන්නවා. ඊළඟට ගත්තාම ඉංජිනේරු ආරෙමිත් ඉන්නවා. දැන් මේ අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ගැන කිව්වම ඒගොල්ලන්ට මහා පුදුමාකාර අකමැත්තක් අප්‍රසාදයක් තියෙනවා. මේ අවුරුදු 10 ගාණක් සම්මත වෙච්ච අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට ඒගොල්ලෝ අකමැති. හැබැයි අර අරහතුන් වහන්සේ කියන එක්කිනා කියන ඕන බොරුවකට සාදු කියනවනේ. මේක පුදුම ලැජ්ජාවට කරුණක් නේ. මම නම් කියන්නේ ඇත්තටම ලැජ්ජා තියෙන නම් අයින් වෙන්න. මෙච්චර චිරාගතව මේ සම්මතව ආපු අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට පිටුපාන. ඒකට අගෞරව කරන, ඒක ප්‍රතික්ෂේප කරන, අවමන් කරන ඔබ අර එක්තරා පුද්ගලයෙක්ගේ මානසික යම්කිසි දුර්වලතාවයකට ඔහු රහත් වෙලා කියලා කියන විකාරවලට පදනමක් නැති. රහත් වෙස්ගත්. එහෙම කෙනෙක් කියනවට ඔබ සාදු කියනවා කියන්නේ ඇත්තටම ඔබ වස්ත්‍ර ඇඳගෙනද ඉන්නේ කියලා ඔබට හිතන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අවිචාරවත් බව. මොකද බොහෝ තැන්වල දැකලා තියෙනවා යමක් කියනකොට අසුවල් තැන තියෙනවා කියලා කියනවා. කවදාක්වත් ඒක අරගෙන උපුටා දක්වන්නේ නැහැ. ඇයි ඒ? එතකොට අර මිනිස්සු හිතනවා එතන එහෙම ඇති. එහෙම එකක් නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේ වදාරනවා අංගුත්තර දුක නිපාතේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දුක නිපාතේ ද්විහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ බාලෝ අභ්‍යත්තෝ අසප්පුරිසෝ කතං උපහතං අත්තානම් පරිහරති සාවජ්ජෝති හෝති සානුවජ්ජෝච. එතකොට මේකෙන් මොකද්ද කියන්නේ? විඤ්ඤූණං සාවජ්ජෝච විඤ්ඤූණං බහුංච අපුඤ්ඤං පසවති. කතමේ ද්විහි කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක කවුරු හරි කෙනෙක් ඇසුරු කරනවා නම් එයා කතං උපහතං අත්තභාවම් පරිහරති. තමන්ගේ ආත්මභාවය තමන්ගේ ජීවිතේ හාරාගත්ත මිනිස්සෙක් බවට පත් වෙනවා. ජීවිතය අසාර්ථක කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. බුද්ධිමත් අය එයාට ගරහනවා. මොකද්ද මේ තැන? අනනුවෙච්ච අපරියෝගා හෙත්වා අවන්නා රහස වන්නම් බාසති. අනනුවෙච්ච අපරියෝගා හෙත්වා වන්නා රහස වන්නම් බාසති. නොදැන නොවිමසා ගුණ කිය යුත්තේ අගුණ කියනවා, අගුණ කිය යුත්තේ ගුණ කියනවා. මේ නොදැන නොවිමසා කරන කාර්යය හැම විටම තමා විනාශ කරනවා කියන එක උන්වහන්සේ දේශනා කළා. මම මේකෙදි එක සිද්ධියක් ගන්නම්. මම හිතන්නේ අපිට මේ දක්වා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන නිවනට අදාළද කියලා. ඇත්තටම අදාළ නැහැනේ. බුදුරජාණන් වහන්සේ කොහේ ඉපදුනත් අපිට නිවනට අදාළ වෙන්නේ ධර්මය. ඉතින් මේ ඇත්තෝ කොහෙන්ද මේ පටලැවිල්ල සම්බන්ධ කරන්නේ? බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන අපිට අත්‍යවශ්‍යලු, ඉපදිච්ච බුදු වෙච්ච ස්ථාන අත්‍යවශ්‍යයිලු. ඒ තැන් වලට ගිහිල්ලා බුද්ධ ශක්තිය ගත්තොත් තමයි අපිට මාර්ගඵල අවබෝධ වෙන්නේ කියලා මේ ඇත්තෝ බොරුවක් ප්‍රකාශ කරනවා. හැබැයි කවුද මේ බොරුවේ මුල මොකද්ද කියලා හෙව්වේ? ඒ ඇත්තෝ කියනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවලු ආනන්ද තෙරුන් වහන්සේ ගිහිල්ලා අහනවලු ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපිට මාර්ගඵල ලබන්න බැරි වෙනවා. ඉතින් ඒකට මොකද කරන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ කිව්වලු නෑ ඒකට ප්‍රශ්නයක් නෑ. මම ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, ප්‍රථම ධර්ම දේශනාව කරපු තැන, පිරිනිවන් පාපු තැනට ගිහිල්ලා බුද්ධ ශක්තිය ගන්න. බුද්ධ ශක්තිය ගත්තාම පුළුවන් ඕගලන්ට කියලා. මේක බොරුවක්. මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. මොකද්ද ඇත්ත කතාව? මම කියන තැනත් ඔබ නවතින්න එපා. ඔබ පරිනිර්වාණ සූත්‍රයට යන්න. මහා පරිනිර්වාණ සූත්‍රයේ දීඝනිකායේ තියෙන්නේ. ඒකේ බලන්න ඒකේ තියෙනවා ආනන්ද තෙරුන් වහන්සේ කියන්නේ මෙහෙම එකක්. මාර්ගඵල ලබන කතාවක් නෙමෙයි. පුබ්බේ බන්තේ දිසාසු වස්සං උත්තා බික්කු ආගච්ඡanti තථාගතං දස්සනාය. තේ මයං ලබාම මනෝභාවනීයේ බික්කු දස්සනාය ලබාම පෛරුපාසනාය. භගවතෝ පන මයං බන්තේ අච්චයේන න ලබිස්සාම මනෝභාවනීයේ බික්කු දස්සනාය න ලබිස්සාම පෛරුපාසන. වහන්ස පෙර ඒ දෙස වස්විසු භික්ෂූහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා සමාධියත්තා වේ භික්ෂුන් දක්නට ලබම්ම. එළඹ පිළිදක්නට ලබම්ම. වහන්ස භාග්‍යතුන් වහන්සේගේ ඇවෑමෙන් මෙත් බවුනේ සිත් වඩනා භික්ෂුන් දක්නට නොලබමු. ඒ එළඹ පිළිගන්නටද නොලබන් පිළිදක්නටද නොලබන්නමු. අනන්තරුණු ඒකේ මොකද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේ ඉන්නකොට ඒ දිශාභාගයන්ගෙන් එනවා මනෝභාවනීය භික්ෂූන්. ඒ කියන්නේ හිත හොඳට ප්‍රගුණ කරපු, කෙලෙස් දුරු කරපු මහා ගුණවත් උත්තමයෝ වෙනවා.
මට ඒගොල්ලන්ව දකින්න හම්බ වෙනවා ආශ්‍රය කරන්නත් හම්බ වෙනවා. හැබැයි ඔබ වහන්සේ පිරිනවම් පෑවහම ඔබ වහන්සේගේ ඇවෑමෙන් ඒගොල්ලෝ මෙහෙ එන්නේ නැහැ. එතකොට මට ඒගොල්ලෝ දකින්න හම්බ වෙන්නේ ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ නැහැ. මේකට උත්තරයක් දෙනවා බුදු පියාණන් වහන්සේ. චත්තාරිමානි ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි. ආනන්දය දකින්නට සංවේගය උපදවා ගන්නට සුදුසු තැන් 4ක් තියෙනවා. මේ සංවේගය කියලා කියන්නේ මේ සංతాපයට නෙමෙයි. මේ හුඟ දෙනෙක් වරද්දන් ඉන්නවා. සංවේගය කියලා කියන්නේ සසරේ භයානකත්වය මුසු වුණු ඒ භයානකත්වයේ පිළිබඳ හැඟීමත් සමග මුසු වුණු යම් කිසි සංඥාවක්. ඒක උපේක්ෂා සහගතයි. එතකොට ඒකෙන් මොකද්ද කියන්නේ? උන්වහන්සේ දේශනා කරනවා ඉද තථාගතෝ ජාතෝති ආනන්ද සද්දස්ස කුලපුත්තස්ස දසනීයං සංවේජනීය. ශ්‍රද්ධා සදහවත් කුලපුත්‍රයන්ට තියෙනවා දර්ශනීයට සුදුසු සංවේග උපදවන්න සුදුසු නම් මෙතන තමයි බුදුරජාණන් වහන්සේ උපන්නේ. ඊළඟට කියනවා මෙතන තමයි බුදු වුණේ. මෙතන තමයි ධම්සක් පැවැත්වුවේ. මෙතන තමයි පිරිනිවන් පෑවේ කියලා මේ විදිහට ස්ථාන 4ක් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේකේ කිව්වේ නෑ මේ තැන් වලට ගිහිල්ලා බුද්ධ ශක්තිය ගන්න ඕනේ කියලා. කවුරු හරි කියනවා නම් බුද්ධ ශක්තිය ඒ තැන් වල තියෙනවා කියලා. පින්නතුනි මේක බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට කරන විශාල නිගාවක්. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනම් ආයේ ශක්තියක් කියලා දෙයක් ඉතුරු වෙලා නෑ. නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. මේ කතාව මෙහෙම දුරදිග ගියොත් මොකද වෙන්නේ අවසානයේ? මං හිතන්නේ මේ ඊයේ පෙරේද අපි දැක්කා බුදුරජාණන් වහන්සේට මේ ලෝභ හිතවිල්ලක් එහෙම ඇති වුනහම උන්වහන්සේ කායගත සතිය වඩනවා කියලාත් ඒ අරිහතුන් වහන්සේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් ප්‍රහීන වීම වුන් පිළිගන්නේ නැහැ. විතරාගී නැහැ අපේ. විතරාගී නැහැ. එතකොට කොතනටද මේ අරගෙන යන්නේ? මේ අරගෙන යන්නේ මහා විකෘතියකට අරන්ගෙන් අවසානයේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ හිටියෙත් නැහැ. ඒ කියන්නේ දඹදිව හිටියෙත් නැහැ. ලංකාවේ හිටියෙත් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ලෝකෙ හිටියේ නැහැ. ඒක මනක් කල්පිත චරිතයක් කියන තැනට අරගෙන ගිහිල්ලා මේ රට තුල මහා ව්‍යාසනයක් තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ. ඒ නිසා අපි ඊටමත් ඕනාකමින් කියනවා අරකේ තියුණා මේකේ තියුණා කියලා කිව්වට පිළිගන්න එපා. මම කිව්වා කියලාත් මෙතනින් නවතින්න එපා. මූලාශ්‍රය හොයන්න, එතනට යන්න, ඒක බලන්න, කියවන්න, අර්ථය හොයන්න. එහෙම ගියොත් විතරයි මේක ඔබට මේ රැවටිල්ලෙන්, මේ ඇටවිල්ලෙන්, මේ නැටවිල්ලෙන්, මේ මුලාවෙන් ඔබට බේරෙන්න පුළුවන්.